මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ ගායක පින්වතුන් දැනුවත් කිරීමක් සඳහා මම මේ පණිවිඩය තියන්නේ. මොකද මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ කවුරු මම හිතන්නේ මේ Facebook එක හරහාම ආව අඳුනන හැම කෙනෙක්ම දන්නවා අද වෙනකොට විහාරස්ථානයේ කෙරෙගෙන යන සංවර්ධන කටයුත්ත. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම විහාරස්ථානයේ සියලුම විදුලි රැහැන් ගලවා තිබෙන නිසාවෙන් ඇවිල්ලා තිබෙන ප්‍රධාන ලයින් එකෙන් අර චිත්‍ර වැඩ කටයුතු කරන අයට විදුලිය ලබාගෙන තිබුණා. ඒ නිසාවෙන් මීට සති දෙකකට ඉහතදී ඇවිල්ලා මුළු මංගලාරාමෙම විදුලිය විසන්ධි කරලා යන්නට යෙදුණා විදුලි බල මණ්ඩලයෙන්. ඊට පස්සේ තිබිච්ච සියලුම විදුලි රැහැන් අරගෙන ගිහිල්ලා තිබුණා. පසුව අපි ඒකට මම ගැටෙන්න යන්නේ නැතුව නැවතත් අවශ්‍ය වෙන විදිහට විදුලිය සපයාගෙන කටයුතු කරගෙන ගියා. ඊට පසු දිනක ඇවිල්ලා නැවතත් මීටර වල සියලුම වයර් ගලවලා කපලා ගිහින් තිබුණා. පසුව ඒ පිළිබඳව මම කීප දෙනෙකුගෙන් විමසීම් කරා. කිසිම කෙනෙක් මට උත්තරයක් දුන්නේ නැහැ. නමුත් එදිනදා මගේ වැඩ කටයුතු ටික කරගන්න ප්‍රමාද වෙන නිසා මට අවශ්‍ය වෙන විදිහට නැවතත් මම අර ඉලෙක්ට්‍රිකල් කෙනෙක් ගෙනල්ලා මේ අවශ්‍ය කරන වැඩ කටයුතු කරගෙන ගියා. අවසානයේදී අද දවසේ කොළඹින් ආවා කියලා කොළඹින් නිලධාරියෙක් ආවා කියලා අපේ විදුලිය විසන්ධි කරන්නට අවශ්‍ය කටයුතු කරගෙන යන්නට උත්සාහ ගත්තා. ඒ වගේම මට නඩු පවරනවා කියන එක එතුමා ප්‍රකාශ කරමින් කටයුතු කරන්න යෙදුණා. ඉතින් ඒ අවස්ථාවේ විශාල ගැටුමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ගැටුම නම් මේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම බෞද්ධ විහාරස්ථානයේ අදට ගොඩනැගෙමින් පවතින විහාරස්ථානයේ හැටියට ඉදිකෙරමින් පවතින බුද්ධ මන්දිරයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරීම. ඒ අවස්ථාවේදී ඔහු විසින් කරන ලද ප්‍රකාශය නම් මට මාධ්‍යයකට කියන්න තරම් ආත්ම ශක්තියක් නැහැ. හැබැයි මම ඔහු ඒ කරන ප්‍රකාශයට කරන ලද ප්‍රකාශය නිවැරදි කරගන්නට පොලිස් නිලධාරී සහ එම අවස්ථාවේ ඇවිල්ලා හිටිය සියලු දෙනා ඉදිරිපිට දැඩි උත්සාහයක් ගත්තා. ඒ අවස්ථාවේ මම වෙහෙසටපත් වුණා. ඒ වගේම මං ජීවිතේට නොකියන දේවල් මට කියන්න සිද්ධ වුණා. නොකරන දේවල් කරන්න සිද්ධ වුණා. මං හිතන්නේ ඔවුන් ඒවා වීඩියෝ පට හැටියට පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් ඔහු මට කරන ලද ප්‍රකාශයේ නිවැරදි කර ගැනීමේ තත්පර ගණනක මගේ ජංගම දුරකථනයකින් රෙකෝඩ් කරගත්ත වීඩියෝ එකක් සමග මම මේ පණිවිඩය මගේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්නේ. අපි වගේ අහිංසක හාමුදුරන් වහන්සේලාට මේ නැගෙනහිර පළාතේ මේ අන්‍ය ආගම් ජාතීන් සියල්ල මැද පුදකලා වෙච්ච කිසිදු සිංහල බෞද්ධයෙක් නැති විහාරස්ථානයක විදුලි මීටරයක් ගැන මේ තරම්ම සොයන්නට බලන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ පන්සල් වලට කුමක් කරයිද කියන එක පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරන්න ඕන නිසා මේ පණිවිඩය මම ලබා දෙනවා. ඒ නිසා අපට හිත ඇති සියලු දෙනාගේ අවධානය මේ වෙත යොමු වෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ත්‍රිවන් සරණයි. බුදියන වයසික පුතා කියලා. ආනරක අහන්න එකකින් ගෑණි කෝකිද කියලා මට එච්චරයි. එච්චරයි වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. නෑ. හරි. ගෑණි කවුද කියලා අහන්න. ගෑණි කවුද කියලා කියපන් ඔබ. කොට නෑ. ඔබතුමාලා දන්නවනේ කොටි පුච්චනකොට වෑර බලන්න ආවේ නෑ. මේ ගිනි තිබිලා මේ අලු කොටක් හදනවා. වෑර බලන්න ආවේ නෑ. මෙවුන් ඇවිල්ලා මේ වෑර එක චෙක් කරනවා මංගලාරාමේ එකම පන්සලේ. හරිද? ඔබ ගෑණි කරලා ගෑනි පෙන්නපන්. ඈ? හරි. මට ගෑනි පෙන්නන්න කියලා බලන්න පුතලා. ගෑනි පෙන්නන්න කියන්න. ගෑනි පෙන්නපන්, ගෙදර කියපන්, නම කියපන්. හරි. වැරද්ද තියෙනවා. වැරද්ද මම බාර ගන්නවා. මං උසාවිය යනවා. ගෑනි පෙන්නපන්. අපේ හැමදෙරේ පොඩකින් ගෑනි පෙන්නන්න කියන්නේ. අපේ හැමදෙරේ මම නේ ඇවිල්ලා ඉන්නේ. ඔබ අහන්න ගෑනි කවුද කියලා අහන්න. මං ඉඳලා ඉන්න. මොකද්ද? කියලා කියන්නේ අපේ ආරාමේ කියන තුවා කියලා. එහෙම කිව්වේ නෑ. මොකද්ද ගෑනි කවුද කියලා කිව්වේ නැත්තම්? කිව්වා මේ ඔක්කොම ගියයි වටේ ඉන්නේ. හරි මං අද කියුණා නම් මම සමාව ගන්නවා. කියුණා නම් කියපුවත් දෙන්න සමාව ගන්නවා කියපන්. උඹට මං ගහනවා කුඩු යන්න බැරි කියලා බලන්න හරි. කියපුවත් නෑ කියපන්. බෑ. නෑ ඒ සමාව කියුණා නෑ. කිව්වා දෙන්නට සමාව ගනි. කොහොමද නෝනා? මේ රාලාමි නෝනා.
මේක එහෙම කතාවක් කිව්වද නැද්ද? ගෑනුත් එක්ක බුදියනවා කියලා කිව්වද නැද්ද? ඔය දෙන්නම ළඟ හිටියක මොකද ආවේ? කිව්වද නැද්ද? කොහොමද මු ගන්න පියවර මට කියලා යන්න ඕනේ. නඩු දානවා නම් මෙතනින්ම වෙන්න ඕනේ. පැමිණිලි යනවා නම් මෙතනින්ම වෙන්න ඕනේ. නැත්තම් මු යන්න බෑ. මට දෙකෙන් එකක් ඉවර කරලා යන්න ඕනේ. දෙකෙන් එකක් ඉවර කරලා යන්න ඕනේ. උඹට නිකන් යන්න බෑ පුතා. එන්න ගියපන් පවිත්‍රාට උඹට යන්න ඕන. මම එන්න ගියපන් පවිත්‍රාට මේ වගේ බල්ලොද රට රකින්න දාලා තියෙන්නේ කියලා. බලන්න. එන්න ගියපන් පවිත්‍රාට. නැත්තම් අමාත්‍යංශය ඉස්සරහ අපිට බුදියනවා සියලු සංඝයා වහන්සේ ගෙනල්ලා. පුළුවන් කරන්න. කරලක් තියනවා ඉස්සරහටත් කරනවා. ඒකත් මතක තියාගන්න. උඹට ගේම ගහන්නේ මෙතන ඉඳලා මම. උඹ ඉල්ලාස් කරගන්නේ පැහැදිලිව වහු හාමුදුරනේ මම කිව්වා ගෑනුත් එක්ක බුදියනවා කියලා. මං ඒක නැහැයි කියලා පිළිගන්නවා කියලා පිළිගනි. මං කිසිම දෙයක් කරන්නේ ඕන විදිහට මට නඩු දාපන්. ඊටු හරිය මම බලා ගන්න. ගෑනුත් එක්ක බුදියනවා නෑ යකෝ මංගලාරාමයක් හැදිලා නෑ මෙලාට. හෙලෝ. එහෙනම් මංගලාරාමයක් නෑ. මේ පොඩ්ඩක් ඉන්න මම පස්සේ ගන්න. හරියට වීඩියෝ එකට ගන්න. මොකද්ද? ගෑනු එක බුදියනවා කියේද? ඔව්. ඒක ඉල්ලාස් කරගන්න. ඉල්ලාස් කරගන්නවා. උඹ පිළිගන්නවා මං ගෑනුත් එක්ක බුදියන්නේ නැහැ කියලා. ඉල්ලාස් කරගන්නවා. ඉල්ලාස් කරගන්නවා. ඒ කියන්නේ උඹ පිළිගන්න ගෑනුත් එක්ක බුදියනවා කියලා. ඉල්ලාස් කරගන්නවා මං කියපු වචනේ. කියපු වචනේ ඉල්ලාස් කරගන්නවා. එච්චරයි. එතනින් පස්සේ බලමු අපි නීතියට ගිහිල්ලා. මම එන්න මේ වීඩියෝ එකත් අරන් අමාත්‍යංශ ඉස්සරහට. එදාට බලාගමු. ආතන තිබ්බ වෑර් ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා. හරිද? පෙරේද ඇවිල්ලා කපලා. මං හිටියේ නෑ. නේ කපන්න කියන්නේ. ගලවන්න කියන්නේ කපන්න කියන්නේ නඩු දාන්න කියන්නේ අපිට ඕන තරක ගිහින් කතා කරන්න පුළුවන්. රාජපක්ෂගේ හාස්චර්ය ගැන කතා කරන්න පුළුවන් වෙන මොකුත් කතා කරන්න බෑ. එච්චරයි කතා කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂගේ හාස්චර්ය ගැන කතා කරන්න පුළුවන්. රාජපක්ෂගේ හාස්චර්ය පෙන්වන්න පුළුවන් ලෝකෙට. නේ පොඩ්ඩක් ඉන්නකෝ. ගන්න තීරණෙත් මම දැනගන්න එපා. උසාවිය යන්න එපා. ඒක මං කියන්න. බය නැහැ උසාවිය යන්න. නඩු 45ක් තියෙනවනේ. 46ක් වැටේ. කතා කරන ලොක්කොන්ට කියාපන් ඇවිල්ලා මේක බලන්න කියලා. කොහෙන්ද ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ? කොළඹින් ඇවිල්ලා ඒකනේ මේ මඩ කලපිය දෙමළ මිනිහෙක් නම් අපිට දුක නැහැ ඕක. මොකද මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. ඒ හින්දා ඇවිල්ලා මොනවා හරි කරනවා. ඔයාලා එන්නේ